පච රැලකට තමුන්නාසලා අනුශාසනා කරන්න එපා. ඒක සාපයක් වෙනවා මේ මහ පොළවට. ආයිබෝවන් සියලු දෙනාටම සුබ උදෑසනක්. මම සමාජ පරිවර්තනයක් උදෙසා ආධ්‍යාත්මික අරගලයේ නියමු උදිත් නිශාන්ත. මට මේ අදහස එලියට දාන්න හේතු වුණේ ඊයේ පෙරේදා මාධ්‍යයේ මම දැක්කා ජනමරම වෙනුවෙන් නීතිඥයෝ කියන සංවිධානයකින් වර්තමාන ආණ්ඩුව විහිං අධිකරණ පද්ධතියේ වෙනසක් කිරීම සඳහා ගන්නා වූ උත්සාහය පිළිබඳව ආණ්ඩුව ඇත්තේ හිටගත්ත ජනවරමේ නීතිඥයෝ කියන සංවිධානය. අනේ ඒ සම්බන්ධව මට අදහසක් තියෙනවා මේ රටේ පුරවැසියෙක් විදිහට යමක් කියන්න ඒ සංවිධානයට. පැහැදිලිවම මේ රටේ තියෙන සියලුම උත්තරීතර තැන් ඉතිහාසයේ ඉඳලා විනාශ කරපු, මහජනතාවගේ ජනමතය විකෘති කරපු, මිනිස් චිත්ත සන්තානයන් අවුලෙන් අවුලට පත් කරපු, මාතෘභූමියේ උත්තරීතර පැවැත්ම වෙනුවෙන් තිබුණු සියලුම උත්තරීතර තැන් විනාශ කරපු මේ පාදඩ පච විකෘති චින්තනයකට පණපෝන චින්තන තස්තවාදී කියලා තමයි අපි මේ ඇත්තෝ අර්ථකථනය කරන්නේ. ඒ නිසා නීතියේ ප්‍රතිසංස්කරණ ඇතිවිය යුතුයි. මේ රටේ නීතියේ ආධිපත්‍යයට මානවයාගේ මිනිස්සුන්ගේ පුරවැසියාගේ හිතේ තියෙන ගෞරවයට දැවැන්ත හානියක් වෙන තත්ත්වයකට තමයි මේ අධිකරණ පද්ධතිය මෙයාලා අරගෙන යන්නේ. මෙයාලා මේ කරන්න හදන්නේ යුක්තිය, සාධාරණත්වය, මිනිස් දහමේ පැවැත්ම වෙනුවෙන් ගන්නා වූ තීන්දුවකට නෙමෙයි මේ අධිකරණ පද්ධතියට මෙයාලා අතපවන්න යන්නේ. ඒ නිසා තරහව, වෛරය, තමන්ට එරෙහි වෙන උත්තරීතර මත තියෙන දේශපාලන ධාරාවල් වල නියමුවන්ගෙන් පරිගැනීම සඳහා මේ අධිකරණ පද්ධතිය පාවිච්චි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් තමයි මේ මාලිමාවේ තස්තවාදී කල්ය විහිං සකස් කරා ගන්න යන්නේ. ඒ නිසා ඇතැම් විට යම් යම් අවස්ථාවල බන්ධනාගාර ගත වෙච්චි අපිට නීතිඥයා පිළිබඳව තිබෙන ගෞරවය, පූජනීයත්වය, ඇතැම් විටියට කුලදේවතාවුන් වහන්සේලා වෙනුවෙන් ඔසවෙන අත්, දෙවියන් වෙනුවෙන් ඔසවෙන අපේ දෑත් ඔබතුමන්ලටත් එසවෙනවා. නිසා දේව ගෞරවයක්, බහිර කූඩුවක් ඇතුලේ අසරණ වුණාම අපේ ඉෂ්ට දේවතාවුන් විදිහට අපට පේන්නේ නීතිඥ වෘත්තියේ ඉන්න නීතිඥයෝ. ඒ නිසා තමුන්නාන්සලා අවබෝධයෙන් හෝ අනවබෝධයෙන් විකෘති මාලිමාවේ ජනමතය ගොඩනගන්නට ඇති. හැබැයි දැන් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් වර්තමානය වෙනකොට උදා වෙලා තියෙනවා. බිම්මට්ටමේ තරහව, වෛරය, විකෘතිය පුරවාගත්ත ජනමතය දැන් යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා. නොබෝ කලකින් මේ පාදඩ මජර තුප්පැහි දේශපාලන සංස්කෘතිය, මේ මාලිමාව තස්තයෝ විහිං බලහත්කාරෙන් පැහැරගත්ත ජනමතය, රාජ්‍ය බලය ඔවුන් තුළින් ගිලිහෙමින් පවතිනවා. එනිසා අන් එදාට තමුන්නාන්සලා එකතු වෙලා මේ නීතිඥයා කියන ගෞරවාන්විත තනතුර, එනිසා මේ ආණ්ඩු බලය තාවකාලික ඉතාම කෙටි කාලෙකින් අවුරුදු 5 ඉවර වෙන්නටත් කලින් සමහරක් වෙලාවට යන්න පුළුවන්. කලින් පැවතිච්ච රජයන් වලටත් එහෙම වුණා. පෙර පැවති කිසිම රජයක අපි දැකලා තියෙනවා, අපි දැකලා තියෙනවා පෙර පැවති නායකයෝ වැඩ කරපු විදිහ. ඒ වගේ අඩුලුහුඩුකම් බොහෝ තියෙනවා. හැබැයි මේ වගේ ජඩ විදිහට, මේ වගේ තුප්පෙහි විදිහට අධිකරණයට අතපෙව්වේ නැහැ කිසිම කෙනෙක්. ඒ නිසා මේ රාජ්‍යයේ මෙහෙම හරි පවතින්නේ මේ උත්තරීතර අධිකරණ පද්ධතිය තුල පිළිබඳව මිනිසුත් තුළ තියෙන ගෞරවාන්විත භාවය. ඒකේ නියමෝ නීතිඥවරු ඒ ඇත්තෝ පිළිබඳව තියෙන ගෞරවය නිසා තමයි මේ රට මෙහෙමවත් රැකිලා තියෙන්නේ. ඒ නිසා මේ ජනවරමේ නීතිඥයෝ නැමැති කියන සංවිධානයට මං කියන්නේ, නිසා මේ කුපාඩි 70ගේ පිටිපස්සේ ඉඳගෙන තමුන්නාන්සලාගේ මේ වෘත්තිය පාවා දෙන්න එපා. මේ ආණ්ඩු කෙටි කාලෙකින් අතුරුදහන් වෙනවා.
මේ ව්‍යාජ ජනමතය ඉතාම කෙටි කාලෙකින් අතුරුදහන් වෙනවා. ඒ නිසා එදාට තමුන්නාසලට ලොකු පාපයක් කරගත්ත පෞකාරයෝ විදිහට පසුතැවෙන්න වෙයි. ඒ නිසා මේ මහජනතාවගේ ඇතැම් අවස්ථාවල එකම විමුක්තිදායකයා නීතිඥයා. ඒ නිසා අන්ගේ ගෞරවාන්විත භූමිකාව කෙලෙසන්නේ නැතුව ඒ උත්තරීතර භූමිකාවට ආයු කාලය තුලම පවතින දැනුම් පද්ධතියක් නීතිඥයා කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ උත්තරීතර තනතුර විනාශ කරන්නේ නැතුව මේ මජර පාදඩ පාහර පච තස්තවාදී කල්ලිය වෙනුවෙන් පෙනී හිටින්නේ නැතුව තමුන්නාන්සලා ඊට වඩා ප්‍රඥාවන්තව කටයුතු කරන්න කියලා මගේ ඉල්ලීමක් තියෙනවා. විශේෂයෙන් නීතිය නැමැති උත්තරීතර සීමාවෙන් බලනකොට ඉතිහාසයේ ඉඳලා නීති විරෝධී සියල්ල මේ කට්ටිය රාජ්‍යය පැහැර ගැනීම වෙනුවෙන් කරා. මිනිස්සු මැරුවා. Tamanට විරුද්ධ වෙච්චි ජනතාවගේ බෙලි කපලා වැටේ ගැහුවා. දරු පැටව් කිරිබිබී ඉන්නකොට ලයිට් නිමුවේ නෑ කියලා අම්මට වෙඩි තිබ්බා. මේ වර්තමාන ආණ්ඩුව කරන්න යන මේ ක්‍රියාදාමයට මේක වැරදි වැඩක් කියලා ලෝක නීතිවේදියෝ ලෝක පිළිගත්ත නීතිඥ සංවිධාන ලංකාවේ පරිණත නීති ප්‍රඥයින් කියනවා මේ කරන්න යන වැඩි ඉතාම බරපතල අපරාධයක් කියලා. ඒ නිසා මේ පාදඩ පාපතර දේශපාලන සංස්කෘතිය මේ දේශපාලනය මේ උත්තරීතර සියලුම් මතවාද පාවිච්චි කරමි. ඇතැම්මිට සමාජ පරිවර්තනයක් ගැන ඇතැම්මිට දේශපාලන පෙරලියක් ගැන උත්තරීතර සමාජයක් නිර්මාණය කරනවා කියාගෙන දැවන්ත විප්ලවයක් කියන උත්තරීතර මතවාද ඉතිහාසයේ පහළ වෙච්චි සියලුම දාර්ශනිකයන්ගේ මතවාද පාවිච්චි කරමින් මේ රාජ්‍ය පැහැරගත්ත මේ පාදඩ තිරිසං දේශපාලන සංස්කෘතියේ පැවැත්ම වෙනුවෙන් මේ නීතිය නැමැති නීතියේ දෙවංගන කියලා කියන්නේ මේ උත්තරීතර තනතුරු තානාන්තර මේ තුප්පැහි දේශපාලන සංස්කෘතියේ පැවැත්ම වෙනුවෙන් පාවදන්න එපා කියලා තමුන්නාන්සේලාගෙන් මං ඉල්ලීමක් කරනවා. මේ වැඩේ බොහොම භයානක ප්‍රතිඵල අත්වන අනාගතයක් වෙනුවෙන් ගන්නා වූ මෝඩ පෙනී හිටීමක් විදිහට මම තමුන්නාන්සේලාට යෝජනා කරනවා. තමන්ට විරුද්ධ වෙච්චි මතයක් දරන පවුලක ලස්සන බිරිඳක් හිටියනම් ස්වයං පුරුෂයා මරලා ඌ දේශද්‍රෝහියෙක් කරලා අර බිරිඳව පැහැරගෙන ගියා. ඒ නිසා ධනය කොල්ල කෑවා. පොදු දේපල විනාශ කරා. මේ වගේ තස්ත ක්‍රියාදාමයන් පෙරටු කරාගත්ත පච රැලකට තමුන්නාන්සේලා අනුශාසනා කරන්න එපා. ඒක සාපයක් එනවා මේ මහ පොළවට. ඒ නිසා තමුන්නාන්සේලාගේ ප්‍රඥාව පළල් කරගෙන ඔයිට වඩා සබුද්ධිකව මේ වෙලාවේ හැසිරෙන්න කියලා ජනවර මේ නීතිඥයෝ නැමැති සංවිධානයෙන් තමයි යෝජනා කරනවා. තමුන්නාන්සේලාට පසුතැවෙන්න වෙයි කවදා හරි. තෙරුවන් සරණයි.